ඔයාම එකතු වෙලා ඉන්නේ නිරෝධ ග්‍රීන් හවුස් YouTube channel එකත් එක්ක. ඉතින් අද කතා කරන දේවා තමිලෙන් දකින්න ඇති. අද මම පෙන්නනවා සම්පූර්ණ මගේ හරිතාගාරය කොහොමද තියෙන්නේ කියන නිරෝධ ග්‍රීන් හවුස් හරිතාගාරය. ඉතින් පැලගත්ත ආපුවම මොන පැලද තියෙන්නේ දැනට. ඒ වගේම කොහොමද මම මේවා නඩත්තු කරන්නේ. ඒ ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා බහ කරන්න යන්නේ. ඉතින් වැඩි කතා බහක් අවශ්‍ය නැහැ. අපි යමු වීඩියෝ එකට කෙලින්ම. අද මාතෘකාවට අපි කෙලින්ම යමු. ඉතින් බලමු මගේ ග්‍රීන් හවුස් එක මගේ නිරෝධ ග්‍රීන් හවුස් හරිතාගාරය කොහොමද තියෙන්නේ කියලා. හරි. ඉතින් මම මුලින් මෙන්න මෙතනින් පටන් ගන්නවා. ඔයගොල්ලෝ පේනවා ඇති. මෙන්න මේ විදියට මුලින්ම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ඇස්ට්‍රෝ සීඩින් ටිකක් තමයි තියෙන්නේ. බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. මෙතන තියෙනවා ඇස්ට්‍රෝපයිතම්. දැන් සාමාන්‍ය මේක සීඩ්ස් දාලා බීජ තමයි මම ගත්තේ. සාමාන්‍ය මේකට දැන් වන්නේ අවුරුද්දක වගේ කාල සීමාවක් වෙනවා මේ සෙට් එකට. ඉතින් බීජ දාලා අවුරුද්දක් විතර ගියාට පස්සේ තමයි මෙන්න මේ වගේ තත්ත්වයක් ගොන්න බලා ගන්න පුළුවන්. මෙතන වර්ග කිහිපයක්ම තියෙනවා. ඇස්ට්‍රෝපයිතම් ඇස්ටීරියාස් එක. ඒ වගේම ඇස්ට්‍රෝපයිතම් ඇස්ටීරියා V type එක සහ ඇස්ට්‍රෝපයිතම් ඇස්ටීරියා සුපර් ක්યુබාටෝ කියන වර්ග වලින් කිහිපයක් මම ඔයාලට හරියටම මේකේ නේම් හරියටම මේකේ තියෙන ඇස්ට්‍රෝපයිතම් වර්ග ටික ඩිස්ප්ලේ කරන්න ටෙස්ට් වශයෙන්. ඒ වගේම මේකත් එක්කම බලා ගන්න පුළුවන් මගේ කලෙක්ෂන් එකේ ග්‍රීන් හවුස් කලෙක්ෂන් එකේ තවත් තියෙන සෙට් එකක් තමයි මෙන්න මේ ඇන්තූරියම් හුකරියානා කියන කලෙක්ෂන් එක බලා ගන්න පුළුවන්. මේකේ මගේ දැනට variegated plants කිහිපයක්ම තියෙනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙන්න මෙතන variegated පළ මෙතන දෙකක් බලා ගන්න පුළුවන්. දෙකක් තුනක් වගේ තියෙනවා variegated ගතිය තියෙනවා. ඒ වගේම non variegated පළ කිහිපෙකුත් තියෙනවා. මේක වෙල් ඇන්තෝරියම් හුකරියාන කියන ප්‍රභේදයක්. ඉතින් ඇත්තටම මේකේ මලක් හැදෙනවා. ඉතින් ඒ වගේම ගොඩක් හොඳ විවිධ පත්‍ර තියෙනවා මෙන්න මේ ඇන්තෝරියම් හුකරියාන කියන ප්ලාන්ට් එකෙත්. ඉතින් බලන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේ ප්ලාන්ට් එක බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මම කලින් කිව්වා වගේ දැනට ඇස්ට්‍රෝපයිතම් ඇස්ටීරියා එක තියෙනවා මගේ කලෙක්ෂන් එකේ. ඒ වගේ මේක වල කැක්ටස් ප්‍රභේදයක්, පතොක් ප්‍රභේදයක් තමයි මෙන්න මේක. ඉතින් ගොඩක් ලස්සන ප්‍රභේදයක්. ඔයගොල්ලෝ බලන්න දැන් මෙන්න මේ විදිහට මේකේ මේ සුදු පාට ඩොට් ඩොට් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ලස්සන වර්ගයක් තමයි මේ කැක්ටස් අතරින් ඇස්ට්‍රෝපයිතම් කියන්නේ. ඉතින් ඒ වගේම variegated plant එකකුත් මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝ පේන්නේ කහ පාට ගතියක් තියෙන පැලයක් තුන මේක variegated පැලයක්. ඉතින් මේ සෙට් එකේම variegated පැල එකක් වගේ තමයි තියෙන්නේ. ඒකත් අහම්බෙන් වගේ. මොකද මම ඇස්ට්‍රෝපයිතම් ඇස්ටීරියා variegated වෙනම තියෙනවා. නමුත් මම variegated බීජ ගත්තේ නැහැ. නමුත් ඒ වුණාට පැල කිහිපයක් බලන්න පුළුවන්. මේ පැල දෙකක් වගේ තියෙනවා. variegated ගතියක් තියෙන පැල දෙකක් අහම්බෙන් වගේ කොහොමද සෙට්ලා තියෙන. ඒක සාමාන්‍ය දෙයක්. කොහොමත් ඒක වෙන normal දෙයක්. සාමාන්‍ය ඇස්ට්‍රෝපයිතම් ඕනම කැක්ටස් ප්‍රභේදයක් කරන සාමාන්‍ය variegated ගතියක් තියෙන එකක් දෙකක් අනිවාර්යයෙන්ම වෙලාවකට සෙට් වෙනවා. ඉතින් මෙන්න මේ තමයි මගේ කලෙක්ෂන් එක බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ වගේම එහා පැත්තේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ බාදුරා පැලක් තියෙනවා. බාදුරා පැල මම කිහිපයක්ම තියෙනවා. අලුත් පිච් එකක් මෙන්න මේ විදිහට හැදිලා තියෙනවා බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලස්සන පිච් එකක් හැදිලා තියෙනවා මේක. ඒ වගේම මම කරපු බද්ධ කිරීමක් තියෙනවා ඩ්‍රැගන් ෆෘට් අතු කැබෑල්ලකට තමයි මම මේක බද්ධ කිරීම කරලා තියෙන්නේ. බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. පේනවා ඇති. ඩ්‍රැගන් ෆෘට් කොටසක් තමයි තියෙන්නේ ඩ්‍රැගන් ෆෘට් අතු කැබෑල්ලකට. සාමාන්‍ය ඇස්ට්‍රෝපයිතම් ජිනෝකැලේසියම් කියන ප්‍රභේදයක් මම විතර බට් කරලා තමයි තියෙන්නේ. මගේ පළවෙනිම බට් එක මේක. ඉතින් පළවෙනිකම සාර්ථක වුණා. දැන් හොඳින් දැන් මේක රස්සාවන අවුරුදු එකහමාරක් දෙකක වගේ කාලයක් වෙනවා. දැන් ගොඩක් හොඳට තියෙනවා. මම සාමාන්‍ය මේ පැලේ 1 සෙන්ටිමීටර් කාලේ වගේ තමයි බට් කිරීම ආරම්භ කරේ. දැන් මේ වෙනකොට සාමාන්‍ය සෙන්ටිමීටර් 3.5ක් වගේ තත්ත්ව කරලා තියෙනවා මේ පැලේ. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ වර්ධනයක් ගන්න පුළුවන් ඇස්ට්‍රෝපයිතම් ඕනම කැක්ටස් ප්‍රභේදයක් අපිට ඉතාමත් පහසුවෙන් වර්ධනය වෙකී වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි බට් කිරීම නැත්නම් බද්ධ කිරීම තුලින්. ඒ බද්ධ කිරීමටත් ගන්න විවිධ ශාක වර්ග වෙනම තියෙනවා. ඒකේ ඇතරින් එකක් තමයි මෙන්න මේ ඩ්‍රැගන් ෆෘට් අත්තකට මෙන්න මෙතන කැක්ටස් බද්ධ කිරීම. ඉතින් ඒ ගැනත් අනිවාර්යයෙන්ම ඉදිරියේදී වීඩියෝ ගන්න සූදානම්ෙන් ඉන්නවා. ඉතින් ගොඩක් දිනෙක අහලා තිබ්බ දෙයක් තමයි මගේ හරිතාගාරය කොහොමද තියෙන්නේ, හරිතාගාරය පැල කලෙක්ෂන් එක පෙන්වන්න කියලා. ඉතින් ඒක තමයි මම පෙන්වන්නේ මේ වීඩියෝ එකේ. ඒ වගේම ඇස්ට්‍රෝපයිතම් බලන්න පුළුවන්. සෝරි මෙතන තියෙනවා ජිම්නෝකැලේසියම් variegated එක. බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ජිම්නෝකැලේසියම් variegated ප්‍රභේදයක් තියෙනවා මංගා ඊට අමතර. මේ තියෙන ජිම්නෝකැලේසියම් variegated plant එක. ඉතින් මේක ටිකක් සාපේක්ෂව ටිකක් ලොකු පෙළක්. සාමාන්‍ය සෙන්ටිමීටර් 8ක වගේ ප්‍රමාණයක් තියෙන ගොඩක් ලොකු පෙළක් තමයි මේ ජිම්නෝකැලේසියම් variegated කියන පෙළේ. ඒ වගේම බලා ගන්න පුළුවන් එකක් තමයි තවත් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙන්න මේක. මේක ඇවිල්ලා මොස්ටරා variety එකක්. මං හරියට මේකේ නම දාන්න. මේක මොස්ටරා variegated plant එකක්. ඉතින් මේ දෙතන එක පැලක් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේක මගේ කලෙක්ෂන් එකේ තියෙන පැලක්. ඒ වගේම ටිකක් සාමාන්‍ය රයා ගණයට අත් එකක් කියන සාමාන්‍ය දුර්ලභ ගණයට අත් වෙන පැලක් තමයි මේ මොස්ටරා පැලය. ඒ වගේම බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා උඩෙල්ලලා මෙන්න මේ විදියට එයා ප්ලාන්ට්ස් කිහිපයක්. ඉතින් තිලන්දාසියා කියලා තමයි කියන්නේ වර්ගය. ඉතින් බලන්න පුළුවන් තිලන්දාසියා වර්ගයේ මෙන්න මේ එයා ප්ලාන්ට්ස් කිහිපයකුත් මෙන්න මේ විදියට ලස්සනට මවුන්ට් කරලා තියෙනවා. ඉතින් මම මේ ගැන හැම වීඩියෝ එකක්ම ඉන් ඩීටේල් ඇතුළම අනිවාර්යෙන්
සම්පූර්ණ එයා ප්ලෑන්ස් කියන සම්පූර්ණ එහෙම වෙන වෙනම වීඩියෝ මම ඉදිරිපත් කරන්නම් අද මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ ෂෝට් විදියට මගේ දැනට මොනවද තියෙන කියලාද මම කතා කරන්න යන්නේ. ඒ වගේම බලන්න පුළුවන් මෙන්න මේ තවත් එයා ප්ලාන්ට් එකක් තියෙනවා මේකත් ඉලන්දාසියා වර්ග එකක්. ඉතින් මම නම වෙනම ඔයගොල්ලෝ සඳහන් කරන්න ටෙස්ට් ඩිස්ප්ලේ කරන්න. ඉතින් මේකේ බලන්න පුළුවන් දැන් මේක නම් සාමාන්‍යයෙන් දැන් මේ වෙනකොට මලක් හැදෙන්න තමයි යන්නේ. ඉතින් ඒක මම කලින් කිව්වාගේ වෙනම මම ගාතේ එයා ප්ලාන්ට්ස් කලෙක්ෂන් එකේ වෙනම මම වීඩියෝ එකක් කරන්න. තාම මමත් මේ එයා ප්ලාන්ට්ස් කලෙක්ෂන් හදන්න පටන් ගත්ත කෙනෙක් විතර මම ඊට කලින් එයා ප්ලාන්ට්ස් හදලම නැහැ. ඒ නිසා අසර මම මේ සෙට් එකක් ගත්තා. ඉතින් දැන් හැදීගෙන යනවා කිසි අවුලක් නැහැ. මේ ගැන කොහොමද එයා ප්ලාන්ට්ස් වලට වතුර දාන්නේ කොහොමද? ඒ වගේම පොහොර භාවිතා කරනවද? මේ හැම දෙයක්ම ඉන් ඩීටේල් මම වෙනත් වීඩියෝ එකකින් කතා කරන්න. අද ඔයගොල්ලෝ මම බේසික්ව මගේ කොහොමද කලෙක්ෂන් එක තියෙන එක තමයි පෙන්වන්න යන්නේ. ඉතින් මේ තමයි කලෙක්ෂන් බලන්න පුළුවන් එයා ප්ලාන්ට්ස් කලෙක්ෂන් එක. ඉතින් මේකෙත් මීට කලින් මලක් තිබ්බා මල් 3ක් ඇදලා තිබ්බා මෙන්න මේ වර්ගෙත්. දැන් ඔයගොල්ලෝ පේනවා මේ රෝස පාට පරවල වගේ ගතියක් තියෙනවා. ඊට අමතරව බලන්න පුළුවන් මේක ඇවිල්ලා ඇම්ප්ලිසියම් වැරිගේට් කියන වර්ගයක්. ඉතින් ඒකෙන් කට් කරගත්ත පැලකේ පැත්ත තමයි තියෙන්නේ. දැන් නම් හැබැයි සාර්ථකව ඒ කට් කරගත්තේ වගේ මෙන්න මේ විදිහට දළු එරෙම ආරම්භ වෙලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව ඒ කට් එක සාර්ථක වෙලා තියෙනවා. බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ කට් කරගත්ත කොටසක් තමයි මේ දැන් සාර්ථක වෙලා තියෙන්නේ මුල් අදගෙන එනවා. ඉතින් මේකෙත් බලන්න පුළුවන් දැන් මේකෙත් ප්‍රශ්නයක් නැතුව කට් එක සාර්ථක වෙලා තියෙනවා. දැන් මේකෙත් උගල බලන්න පුළුවන් අවුලක් වෙලා නැහැ. ඉතින් මෙන්න මේක තමයි ඒකේ මදර් ප්ලාන්ට් එක ඇම්ප්ලිසියම් වැරිගේටඩ් එකේ මදර් ප්ලාන්ට් එක තමයි මෙන්න මේක. ටිකක් ලොකු පැලයක් තිබ්බා. ඉතින් මම මේක සම්පූර්ණයෙන්ම ගහට දරා ගන්න බැරි තරමට සාමාන්‍ය වැල වගේ දිගට ගියපු නිසා මම වෙනම කෑලි කඩ කැට් කරා. ඉතින් ඒකෙත් බලන්න පුළුවන් තව චූටි පොඩි පැල මෙන්න මේ විදිහට රිකිලි වගේ දාලා දිනවා බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඇත්තටම ගොඩක් ලස්සන වර්ගයක් තමයි මේ ඇම්ප්ලිසියම් වැරිගේටඩ් කියන වර්ගය. ඒ වගේම මම ආසම වර්ගයක් තවත් ඔකිඩ් එක ඩෙන්ඩ්‍රෝබියම් වර්ගය තමයි මේ තියෙන්නේ. බලන්න පුළුවන් මෙන්න මේ ඩෙන්ඩ්‍රෝබියම් වරයිටිස් කිහිපක් මෙන්න මේක තියෙනවා. ඩෙන්ඩ්‍රෝබියම්ස් වල සාමාන්‍ය 100ක් 150ක ඔය ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඉතින් ඒවට සම්පූර්ණ ඉන්ඩියේටල් අනිවාර්ය ඉස්සර වීඩියෝ කතා කරනවා. කොහොමද ෆර්ටිලයිසර් පාවිච්චි කරනවා වගේ දේවල්. ඉතින් බලන්න මේකෙත් මගේ කලෙක්ෂන් එකේ ඕකිඩ් තමයි ආසම කලෙක්ෂන් එක. ඉතින් බලන්න මේ කලෙක්ෂන් එක ඕකිඩ් මෙන්න මේ විදියට තියෙනවා. ඉතින් ওই ටික තමයි මෙන්න මෙතන ටේබල් වල දැනට තියලා තියෙන්නේ. මේ ටේබල් වල නම් මුකුත් එහෙම නැහැ. මෙතන තියෙනවා තවත් වර්ගයක් මේක සීඩ් දාලා බෝ කරන්න හදන වර්ගයක්. මේක වෙලා මේකෙත් මම ඔයාලට ෆොටෝ එකක් දානවා. මේකත් පිච් වෙරයිටි එකක්. ඉතින් ඒකෙත් මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම් කොහොමද සාමාන්‍ය මේක ගහ ලකුණාවක් තියෙන මලකුම වගේ කියලා. ඊට අමතරව මේක තියෙනවා මොස්ටරා තවත් වර්ගයක්. ඉතින් මේකෙත් මම හරියම නම සඳහන් කරනවා. මොස්ටරා අදෝන්සි කියලා මේකට කියන්නේ. හරියට මම නම සඳහන් කරලා ටෙස්ට් එකක් වශයෙන් මට මේක හරියට නම අමතකයි. කොහොම හරි මේකත් ගොඩක් අය ඉන්ඩෝ ප්ලාන්ට් එකක් තමයි මේක. ගේ ඇතුලේ හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකෙත් ඇත්තටම මම මේක සම්පූර්ණයෙන්ම කෑලි කපලා කට් කරලා ගත්ත පැලක්. ඉතින් ඒකේ මදර් ප්ලාන්ට් එකක් තමයි මෙන්න මේක සම්පූර්ණයෙන්ම කට් කරලා ගත්තේ. ඔක බලන්න මෙන්න මේකෙත් ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් ඔයා මේකේ බලා ගන්න පුළුවන් අපිට මේ විදිහට මුල් තියෙනවා. ඉතින් මෙන්න මෙතන ලෙහෙසියෙන් පහසුවෙන් කට් කරලා අපිට පැල බෝ කර ගන්න පුළුවන්. ඉතින් මේ බෝ කර ගන්න පැල තමයි මම මෙන්න මේ විදිහට මේ ඉඳලා තියෙන බලන්න පුළුවන්. දැන් ලස්සනක බුෂ් එක වගේ පදුරක් වගේ ලස්සනට ඒක වර්ධනයි. දැන් මේ බලන්න පුළුවන්. ප්‍රශ්නයක් නැතුව ලස්සනට හොඳට වර්ධනය වෙලා තියෙනවා. ඉතින් ජලය වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ මෙන්න මේ වර්ගයට. ඉතින් ජලය සාමාන්‍යයෙන්ම වතුර දාදී නිතරම වගේ ජලය වැටෙනවා. ඒක ගැටලුවක් වෙලා නැහැ. මුල් කිනු වීමක් වගේ නම් වෙලා නැහැ. හොඳට බාණ්ඩ නිරෝගීව හැදෙනවා. ඒ වගේම මේක නම් හරියටම නම දන්නේ නැහැ. මේක මම පොඩ්ඩක් හවුස් එක ඇතුළේ පොඩ්ඩක් ලස්සන කරගන්න ඉරුව පැල જાතියක්. ඉතින් ඒකෙත් අමුතුම ලුක් එකක් තියෙනවා. ඒ වගේම ඉස්සරහට පොන්ඩ් එකක් මෙතන රෙඩි කරන්න හිතන් ඉන්නවා. පොන්ඩ් එකක් හදන්න. ඉතින් මෙන්න මෙතන තමයි පටන් ගන්න. මේ මෙතන නම් මේ විදියට දිගටම පොන්ඩ් එකක් හදන්න බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට තවත් ග්‍රීන් හවුස් එක ලක්ෂණක් එනවා. ඒ වගේම ඊට අමතරව පිලෝදෙන්ඩ්‍රන් එකේ ලොකු පැලයක් තියෙනවා. ඉතින් බලන්න පුළුවන් මෙන්න මේ විදියට පිලෝදෙන්ඩ්‍ර බ්ලැක් කාඩිනල් අල්ලත් එක්ක බලපුවම පේනවා ඇති කොච්චර සයිස් එකක් තියෙනවද කියලා මේ ප්ලාන්ට් එකේ. ඔයගොල්ලෝ පේනවා ඇති ගොඩක් ලස්සන පැලයක්. ඒ වගේම පිලෝදෙන්ඩ්‍රන් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට අපිට හදන්න පුළුවන්. ඒ වගේම මේ වගේ පැලක් සාමාන්‍ය හොඳ මිලකට අලෙවි කිරීමේ හැකියාවකුත් තියෙනවා. දැන් මේ ස්පැරේට සාමාන්‍ය අවුරුදු 2ක වගේ අවුරුද්දක් වගේ කාලයක් වෙනවා මේ පැලේට. ඊට අමතරව බාදුර එකක් තියෙනවා. මේකෙත් මම සඳහන් කරන්න මේ වර්ගෙත් මොකක්ද කියලා. තවත් බාදුර එකක් තියෙනවා. මේකෙත් ලස්සන පිචර්ස් බලා ගන්න පුළුවන්. තාම පොඩි පැලක් ලොකු නාපම් පිචර්ස් ලොකු වෙනවා. ඒ වගේම තවත් බාදුර එකක් මෙතනින් තියෙනවා උඩින් එල්ලලා. ඒක බලන්න පුළුවන් මෙන්න මේ විදිහට අලුත් පිචර්ස් එකක් තාම හැදෙන ගමන් තමයි තියෙන්නේ. ඒ වගේම කලින් හදුන පිචර්ස් දෙකම බලා ගන්න පුළුවන්. ඒ වගේම උඩත් තවම වෙනම ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් එකක් වගේම මෙතන වැන්ඩා පැල දෙකක් මම මෙන්න මෙතන තියලා තියෙනවා. සමේ පැලේ නම් සාමාන්‍ය මල් අවධියක තමයි ඉන්නේ. මල් හැදෙන්න කාලේ හරි වයසක් තමයි පේන්නේ ගහේ වර්ධනයත් එක්ක අනුව නම්. ඒ වගේ මුඩින් තව ඩෙන්ඩ්‍රෝබියම් පැල කිහිපයක් තියලා තියෙනවා.
ඔය ටික තමයි කලෙක්ෂන් එකේ බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ වගේම මෙතනත් තව බාදුරා වේට එකක් තියෙනවා. මේක නම් සාමාන්‍ය අන්කොමන් එකක් නෙවෙයි සාමාන්‍ය කොමන් වැරයිටි එකක්. මේක නම් අන්කොමන් වැරයිටි එකක්. ඒ කියන්නේ ගොඩක් දිනෙක ගාව නැති වර්ගයක් සහ ටිකක් මිල අධික වර්ගයක් තමයි මෙන්න මේක. ඒ වගේම මෙන්න මේක කොමන් වැරයිටි එකක් නන් නෙවෙයි මේ දෙක. සහ මම අර කලින් පෙන්නපු මෙන්න මේ වර්ගය. මේක නම් සාමාන්‍ය කොමන් වැරයිටි එකක්. බලන්න කොළ පාරට තමයි මේකේ පිචර්ස් හැදෙන්නේ. ගොඩක් අය මේක බාදුරා මල කියලා තමයි හිතන්නේ. මේක මල නෙවෙයි, මලක් වෙනම හැදෙනවා ගහ පරිණත වීමත් සමග. නමුත් මේ මල නෙවෙයි, මේක පිචර්ස් කියලා තමයි සරලව සඳහන් කරන්නේ ඉංග්‍රීසියෙන්. පිචර් එකක් කියලා තමයි මේක සඳහන් කරන්නේ. නැත්නම් කෙන්ඩියක් කියලා සරලවම කිව්වොත් නිවැරදි. කෙන්ඩියක් කියලා තමයි සඳහන් කරන්නේ. බලන්න මේ විදිහට පිචර්ස් කිහිපෙම මේකෙත් හැදිලා තිනවා. තවත් ඔයගොල්ලෝ අහපු ප්‍රශ්නයක් තමයි මේ හැදෙන කෙන්ඩි එහෙම නැත්නම් මේ හැදෙන බාදුරා කොච්චර කාලයක් තියෙනවද කියලා. සාමාන්‍ය මාස 2ක් 3ක් වගේ කාලයක් තියෙනවා කිසිම ප්‍රශ්න නැතුව. ඒ කියන්නේ මේක වියලීමකින් තොරව මාස 2ක් 3ක් වගේ ෆ්‍රෙෂ් විදියට තියාගන්න පුළුවන්. ඉතින් මේ හැම ප්ලාලයක් ගැනම මම ඉන් ඩීටේල් අනිවාර්ය වෙනම වීඩියෝයක් කතා කරනවා. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් පැලනොප්සිස් එකක් තියෙනවා. මේ පැලනොප්සිස් එක පින්ක් කලර් පැලනොප්සිස් එක. ඒකත් හොඳට වාදිනමින් තියෙනවා. ඒ වගේම තවත් බෑන්ඩ් එකක් තියෙනවා. ඒ වගේම එයා ප්ලාන්ට් වල තවත් එකක් තමයි මෙන්න මේ වර්ගය. ඉතින් මේකත් හොඳ වර්ගයක්. තව විශේෂ කරන තමයි එයා ප්ලාන්ට්ස් හදනවා නම් අනිවාර්යයෙන්ම හුලක තියෙන්න ඕනේ. ඒ වගේම ජලය, ඉරුවෙලිය හරියාකාරව තියෙන්න ඕනේ. මම කලින් කොගේ වෙනම වීඩියෝයක් කතා කරන්නම් එයා ප්ලාන්ට්ස් ගැන. මෙතන තියෙන හැම පැරයක් ගැනම වෙනම ඉන්ඩීටේල් වීඩියෝ කිහිපයක් දැන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදීත් අනිවාර්ය වීඩියෝ අප්ලෝඩ් කරනවා. ඉතින් ඔය තමයි මගේ නිරෝධ ග්‍රීන් හවුස් හරිතාගාරයේ පැල ටික තියෙන්නේ. ඉතින් ඒ වගේ මෙතනින් බලන්න පුළුවන් පැලනොප්සිස් V3 ඔයගොල්ලෝ දැකලා ඇති සුදු මල. පැලනොප්සිස් එකේ සුදු ලොකු මලක් තියෙනවා සමන ලෙක්ගේ හැඩයට. ඉතින් ඒක තමයි මේ තියෙන්නේ පැලනොප්සිස් සුදු පාට V3 කැපුම් මල වල ගොඩක්ම ගන්නක V3 ප්ලාන්ට් එකක් මේකේ තියෙනවා. ඒ වගේ මම කලින් කිව්වා වගේ මේකත් පැලනොප්සිස් එකේ රෝස පාට මලක් හැදෙන වර්ගයක්. මේක තමයි මේ බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය තමයි මගේ නිරෝධ ග්‍රීන් හවුස්. ඒක ඇතුලේ ප්ලාන්ට්ස් කලෙක්ෂන් එක බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තව මේ ග්‍රීන් හවුස් එකේ මොන මොන වෙනස්කම්ද කරන්න ඕනේ කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉදිරියේදී තව වෙනම වෝටර් සිස්ටම් එකක් මම දාන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ කුඩ තියෙන UV පෝල් එක දෙන එක සහ මේක පොඩ්ඩක් අර උස මදිකමත් එක්ක රස්නිය පොඩ්ඩක් වැඩිපුර තියෙනවා. රස්නි තත්ත්වයක් දවල් වෙද්දී ඒ නිසා පැලවට එච්චර හොඳ නැහැ. ඇතුළට ඉන්න බැරි තරමට පොඩ්ඩක් රස්නියනවා. ඒ නිසා ඒකත් මේන්ටේන් කරගන්න වෙනම වෝටර් සිස්ටම් එකක් ඉදිරියේදී සෙට් කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඒ ගැනත් මම අනිවාර්යෙන්ම අප්ඩේට් දෙන්නම් නිතරම. මේ ග්‍රීන් හවුස් එකේ අලුතෙන් පැලයක් ගේනවද එහෙම නැත්නම් වෙන වෙනස්කමක් කරනවද කියන අනිවාර්ය සීලු අප්ඩේට් මම මේ channel එකේ අප්ලෝඩ් කරනවා. ඉතින් තවත් මගේ අලුත් වීඩියෝ අපි ඉක්මනටම හමු වෙමු.